ආයිබෝන් පුතේ පුතාලා හැමෝටම 2026. ඒ කියන්නේ තව මාස දෙකකින් ඔයාගේ ජීවිතේ තීරණය කරන කඩින් විභාගය ඔයා ලියනවා. පුතේ මේ කාලේ ඔයාට පොඩක් විශේෂ කාලයක්. මොකද මැගෑරුණු පාඩම්, අතහැරුණු පාඩම් එකතු කරගන්න තියෙන කාලයක්. මේ කාලේ ඔයා කරන්න ඕනේ කොහෙන්ද පාඩමක් ඔයාගේ ඔලුවට දාගන්න ඕනේ, කොහෙන්ද කරුණක් ඔයාගේ ඔලුවට දාගන්න ඕනේ. ඒ හැම කරුණක්ම ඔයාගේ ඔලුවට දාගෙන විභාගයේ හොඳට කොට දාගන්නේ කොහොමද කියලා. පුතේ අද දවසේ ඔයත් එක්ක මම කතා කරන්න සූදානම් වෙන්නේ, සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ විභාගයට එන විශේෂ මාතෘකාවක් ගැන. ඔයාලා දන්නවා අපේ උසස් පෙළ විෂය නිර්දේශය යටතේ තියෙන 6 වෙනි පාඩම මාධ්‍ය සාක්ෂරතාවය හා මාධ්‍ය විචාරය. ඒ මාතෘකාව යටතේ මාධ්‍ය සාක්ෂරතාවය ගැන තමයි අද මම ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. පුතේ මේ මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ මොකක්ද? මාධ්‍ය සාක්ෂරතාවය ඉගෙන ගන්න කලින් සාක්ෂරතාවය කියලා කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ මාධ්‍ය සාක්ෂරතාවයේ තෙවදෑරුම් සිද්ධාන්ත, මාධ්‍ය සාක්ෂරතාවයේ ප්‍රයෝජන. සාක්ෂරතාවය කියලා කියන්නේ මොකක්ද? දැන් ඔන්න 7 පාස් වෙලා ගියේ නැති දේශපාලඥයෝ පුතේ අර පාර්ලිමේන්තුවේ ඉඳගෙන බං සාක්ෂරතාවය ගැන කතා කරනවානේ. 7 පාස් වෙච්චත් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සාක්ෂරතාවය ගැන ඉගෙන ගනිද්දී මේ උසස් පෙළ විභාගයට යන අපේ උන් සාක්ෂරතාවය ගැන නොදන්න හේතුවක් නැහැ. සාක්ෂරතාවය කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් සාක්ෂරතාවය කියලා කියන්නේ මොකක් හරි භාෂාවක් ලියන්න කියවන්න තියෙන පුළුවන්කම, හැකියාව සාක්ෂරතාවය කියලා කියනවා. පුතේ සාක්ෂරතාවය ගැන කතා කරද්දී සාක්ෂරතාවය භාෂාවක් එක්ක සම්බන්ධයි. භාෂාවක් කියලා කියන්නේ සංඥා සංකේත සමුදායකින් සැදුම්ලත්දා වූ රටා සමුදායක්. සාමාන්‍යයෙන් භාෂාවක් නැත්නම් සාක්ෂරතාවයක් නිර්මාණය වෙන්නේ නැහැ කියලායි මේකද කියන්නේ. මානව sannivedane, ඒ කියන්නේ මිනිස්සුන්ගේ කරන sannivedane. ප්‍රධානතම මෙවල මොකද්ද? භාෂාව. පුතේ භාෂාවක් නැත්තම් එක්ක ලිඛිත භාෂාවක් නැත්තම් කතන භාෂාවක් මොකක් හරි භාෂාවක් මොනියම් හෝ භාෂාවක් භාවිතා කරලා තමයි අපි තොරතුරු හුවමාරු කරගන්නේ. ඒකෙදි මෙතෙන්දි කියනවා සාක්ෂරතාවයට අනිවාර්යෙන් භාෂාවක් සම්බන්ධයිලු. පුතේ මානවයාගේ අදහස් හැඟීම් ප්‍රකාශ කරන්න මොකක්ද යොදාගන්නේ? භාෂාව. ඒ කියන්නේ බා මේ භාෂාව නැතුව මුකුත්ම කරන්න බෑ. භාෂාවෙන් තොර සාක්ෂරතාවයකුත් නැහැ. සාක්ෂරතාවයට විවිධ නිර්වචන එකතු කරලා තියෙනවා. විවිධ විද්වතුන්, විවිධ ආයතන, විවිධ සංවිධාන සාක්ෂරතාවය නිර්වචනය කරලා තියෙනවා. භාෂාවක් ලිවීමට හා කියවීමට ඇති සාක්ෂරතාවය කියලා කියනවා. භාෂාවක් ලිවීමට හා කියවීමට ඇති හැකියාව සාක්ෂරතාවය කියලා තියෙනවා. මෙහෙම හිතන්නකෝ. ඔන්න පත්තරයක් කියවන්න පුළුවන් නම් සාක්ෂරතාවය ඔහුට හෝ ඇයට තියෙනවා. ගුරුවරයා කියන දේ සටහන් කරගන්න පුළුවන් නම් එතන සාක්ෂරතාවයක් තියෙනවා. පුතේ මේ කරුණ වලට අමතරව ඔයාට මම සටහන් හදාගන්න පුළුවන් කරුණු ගොඩක් දෙනවා. ඔයා කරන්න ඕනේ මේ කතාව අතරතුර කියන හැම උදාහරණයක්ම බහුවර්ණ ප්‍රශ්න පත්‍රෙදි පුතේ අනිවාර්යෙන් කරකවල අහන එක අහනවමයි. මාධ්‍ය සාක්ෂරතාවය, මාධ්‍ය විචාරය හිතාගන්න බෑ මොකද්ද මේ අහන්නේ කියලා. හැබැයි පුතේ උඹලට ලියන්න පුළුවන් රචනා පේපර් එකේදී මාධ්‍ය සාක්ෂරතාවයේ තෙවදෑරුම් සිද්ධාන්ත පිළිබඳව විස්තර කිරීමක් කරන්න. ඒ විස්තර කිරීම කරද්දී මාධ්‍ය සාක්ෂරතාවයේ නිර්වචනයක් දාලා ඔයා මුල පටන් ගත්තොත් අනිත් අයට වැඩිය ඔයා හරි විශේෂයි. මොකද පේපර් පැනල් එකක බලන්න පේපර් ගියාට පස්සේ හැමෝම එකතු වෙලා කතා කරනවානේ පුතේ. 14යි. රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්නේ ඊටාම 14ක්.
පොඩි පිරිසක් යන්නේ. එතකොට අනිත් අය අතරින් ඔබ විශේෂ වෙන්න ඕනේ. ඒක නිසා කරන්න ඕනේ මොකද්ද? අනිත් අයට වැඩිය නිතරම බලන අලුත් කරුණු එකතු කරලා අලුත් උදාහරණ දාලා ඔයා විශේෂ වෙලා මේක ලියන්න. හරි. පුතේ. අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාව සාක්ෂරතාවය. අකුරු කියවන්න පුළුවන් නම් ඔයාට අකුරු ලියන්න පුළුවන් නම් ඔන්න සාක්ෂරතාවය තියෙනවා. මේ සාක්ෂරතාවය ගැන යුනෙස්කෝ සංවිධානය මෙන්න මෙහෙම නිර්වචනයක් කියලා තියෙනවා. පුතේ අද ඔයාලට මම කියලා දෙනවා නිර්වචනයක් කටපාඩම් කරගන්නේ කොහොමද කියලා. හරිද? මං කිව්වනේ ඔයාගේ ප්‍රශ්න පත්‍රෙදී ඔයා බලන්න ඕනේ අනිත් අයට වැඩිය විශේෂිත දෙයක් කරන්න. විශේෂයෙන් දෙයක් ලියන්න. එතකොට ඔයා අනිත් අයට විශේෂයිනේ. ඒක කොහොමත් ඔයා විශේෂ වෙන්නේ ලිවීමේ හැකියාවෙන්. මොකද ඔයාගේ මූණ බලලා, ඔයාගේ ගම බලලා, ඔයාගේ හැදියාව ඒවට ලකුණු දෙන්නේ නෑ පුතේ. ඔයා ලියන විදිහ ලියන රටාවට තමයි ලකුණු දෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මං කිව්වේ ප්‍රශ්නයක් එනවා ඔයාගේ A-level විභාගයේ මාධ්‍ය සාක්ෂරතාවයේ තෙවදෑරුම් සිද්ධාන්ත පිළිබඳව හඳුන්වා උදාහරණ සහිතව පැහැදිලි කරන්න. පුතේ ඔයා ආරම්භ ගන්නවා. මාධ්‍ය සාක්ෂරතාවයේ යන්න මෙසේ හැඳින්විය හැකිය. මුද්‍රිත හා ලිඛිත ද්‍රව්‍ය භාවිතා කරමින් සංකීර්ණ පාඨ හඳුනා ගැනීමට. පුතේ මේ මොකද්ද? මේ නිර්වචනයක්. ඔයාගේ උත්තරේ පටන් ගත්තේ මොකකින්ද? නිර්වචනයකින්. හරි. මම දැන් කිව්වනේ මේ නිර්වචන කටපාඩම් කරන විදිය කියලා දෙනවා කියලා. හරි. මාධ්‍ය සාක්ෂරතාවය යනු. හරි මගේ මාතෘකාව මාධ්‍ය සාක්ෂරතාවය. සාක්ෂරතාවයද? සාක්ෂරතාවය. මුද්‍රිත හා ලිඛිත ද්‍රව්‍ය භාවිතා කරමින්. හරිද? මුද්‍රිත හා ලිඛිත ද්‍රව්‍ය භාවිතා කරමින් සංකීර්ණ පාඨ හඳුනා ගන්න. අමාරු වාක්‍ය හඳුනා ගන්න. ඒ වගේම පුතේ අවබෝධ කරගන්න. එතකොට කාරණා දෙකයි. හඳුනා ගන්න, අවබෝධ කරගන්න. අර්ථකථනය කරගන්න. අර්ථකථනය කරගන්න කියන්නේ ඒ අමාරු පාඩේ පොඩ්ඩක් ලියා ගන්න. මොකද්ද මේකේ තේරුම කියලා බලා ගන්න. නිර්මාණය කිරීමට. ඒ කියන්නේ ඒව හඳුනාගෙන අලුත් පාඩයක්, ඒ කියන්නේ අන්තර්ගතය නිර්මාණය කරගන්න. තමන් තුල තියෙන ශක්්‍යතාවයේ නිපුණතාවයේ යොදාගෙන මේක මේ සංකීර්ණ පාඩේ කියලා තියෙන්නේ මේකයි කියලා තේරුම් ගන්න. ඒ වගේම පුතේ sannivedanaya කිරීමට. sannivedanaya. තොරතුරු ලබා ගන්න, තොරතුරු ලබා දෙන්න. සහ සංඛ්‍යාංකනය කර ගැනීමට හැකියාව සාක්ෂරතාවය කියලා කියනවා. මේක කියලා තියෙන්නේ කවුද? යුනෙස්කෝ සංවිධානයේ. ඔන්න පුතේ නිර්වචනය පාඩම් කරන විදිහ. අපි මොකක් ගැනද කතා කරන්නේ? සාක්ෂරතාවය යනු. හරි. ඒක තමයි මාතෘකාව. පුළුල් අර්ථයෙන් ගත් කළ සාක්ෂරතාවය යනු. හරි. ඔන්න මං කියනවා කරුණු. මුද්‍රිත හා ලිඛිත ද්‍රව්‍ය භාවිතා කරමින්. ඒක තමයි ආරම්භය. ඒක තියෙන ඔළුවේ හරි ආරම්භය. පළවෙනි පොයින්ට් එක. සංකීර්ණ පාඨ හඳුනා ගැනීමට. හරි. දෙවෙනි පොයින්ට් එක. අවබෝධ කර ගැනීමට. හරි. තුන්වෙනි පොයින්ට් එක. අර්ථකථනය කර ගැනීමට. හරි. හතරවෙනි පොයින්ට් එක. නිර්මාණය කිරීමට. පහ. sannivedanaya කිරීමට. 6 සංඛ්‍යාංකනය කිරීමට ඇති හැකියාව. පුතේ ඔන්න ඔයාලා නිර්වචනයේ ඔළුවේ තියෙනවා. මුලින්ම සාක්ෂරතාවය කියලා කියන්නේ මොකද්ද? හරි. මුද්‍රිත හා ලිඛිත ද්‍රව්‍ය භාවිතා කරමින්. ඒක තමයි ආරම්භය. ඊළඟට පුතේ අර ඔයා මතක තියාගෙන පිළිවෙලට තියාගන්න ඒ කරුණු 6 ලිව්වා ඇති හැකියාව. නිතරම බලන්න නිර්වචනයක් කටපාඩම් කරන්න ලේසි විදිහක්. කරුණුත් එහෙමයි. සාක්ෂරතාවය කියන්නේ සාමාන්‍ය ජීවිතයේ උදාහරණ අරගෙන මතක තියාගන්න. ඒකෙදි ඔයාලට ලේසි, පුදුමාකාර ලේසි. විභාගයට ගියට පස්සේ අර තිගැස්මත් බයත් එක්ක ඔයා කොච්චර පාඩම් කරත් ලියා ගන්න බැරි වෙන තැන් තියෙනවා. ඒක නිසා ඔයා ලිවීමේ රටාව කාලය හොඳට බලන්න. මට ප්‍රශ්නයකට කොච්චර වෙලාවක් යනවද? ප්‍රශ්නය කොහොමද බෙදලා වෙන් කරගන්නේ? හරි. ඔයාට ප්‍රශ්නයක් දුන්නට පස්සේ ඒ ප්‍රශ්නේ හොඳින් කියව ගන්න. වැදගත් කරුණු වටින් ඉරක් ගහ ගන්න. ඒ එක එක මාතෘකාව ගැන විස්තර කරලා අහලා තියෙන දේ ලස්සනට ලියන්න පුතේ. සාක්ෂරතාවය ගැන කතා කරා. ඊළඟට මොකද්ද? මාධ්‍ය සාක්ෂරතාවය. මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ මොකද්ද? මේක තමයි පුතේ අපේ ප්‍රධාන මාතෘකාව.
පාඩමේ ප්‍රධාන මාතෘකාවේ අන්තර්ගතයක් තමයි මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ. මාධ්‍ය සාක්ෂරතාවය ගැන ඉගෙන ගන්න කලින් අපි මොකක්ද ඉගෙන ගන්න ඕනේ? සාක්ෂරතාවය. හරි. සාක්ෂරතාවය ඉගෙන ගත්තා. දැන් මාධ්‍ය සාක්ෂරතාවය. මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ මේගොල්ලෝ කියනවා අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස මාධ්‍ය සාක්ෂරතාවය නිර්මාණය වෙලා තියෙනවලු. මොකේ ප්‍රතිඵලයක් විදිහටද? අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් විදිහට. හරි. මේ මාධ්‍ය සාක්ෂරතාවය නිර්මාණය වෙන්න කලින් පුතේ සාක්ෂරතාවය ගැන අපි කතා කරානේ. ලිඛිත, ඒ වගේම කතන මේ හැම දක්ෂතාවයක්ම එන්න කලින් ඉස්සර කාලේ මිනිස්සු සාක්ෂරතාවයේ උනේ මොකද්ද? මම මේ අමතර කරුණක් ඔයාලට මතක් කරන්නේ. පුතේ මතක ඇති තුන්වෙනි පාඩමේ තියෙනවා sannivedana වර්ග ස්වරූප සහ ආකෘති. ඒ ආකෘතියට තියෙනවා ඇරිස්ටෝටල් ආකෘතිය. ඒකෙදි මොකද්ද තියෙන්නේ? කතකයා සූර කතිකත්වය. අතීතයේ මාධ්‍ය සාක්ෂරතාවයේ ප්‍රධානම මෙවලම තමයි සූර කතිකත්වය. ඔයාලට පුතේ උදාහරණයකට හරි ලස්සනට ලියන්න පුළුවන්. සූර කතිකත්වය. මාධ්‍ය සාක්ෂරතාවයත් එක්කම සාක්ෂරතාවයන් සංකල්ප ශේෂ්ත්‍ර ගණනාවක් ඔස්සේ ව්‍යාප්ත වුණා පුතේ. දෘශ්‍ය සාක්ෂරතාවය, ශ්‍රව්‍ය සාක්ෂරතාවය, පරිගණක සාක්ෂරතාවය, තොරතුරු සාක්ෂරතාවය, තාක්ෂණය, සංඛ්‍යාංක සාක්ෂරතාවය. මේ කියන සාක්ෂරතා ගණනාවක්ම එකතු වුණා. මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳව ඔන්න දැන් අපි කතා කරන්න එනවා. මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ මොකද්ද? මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ නව sannivedanේ මෙවලම් භාවිතා කරලා දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට මාධ්‍ය බිහි වුණානේ පුතේ. දෙවන ලෝක යුද්ධයේදී යුද පුවත් හුවමාරු කරගන්න මාධ්‍ය බිහි වුණා. ඒ මාධ්‍ය එහෙම බිහි වෙද්දී මාධ්‍ය පිළිබඳව අධ්‍යාපනය කරන්න ඉගෙන ගන්න යන ප්‍රතිඵලයක් විදිහට තමයි මාධ්‍ය සාක්ෂරතාවය බිහි වුණේ. ඔන්නෝක තමයි සරල විදිහට මාධ්‍ය සාක්ෂරතාවය බිහි වෙච්ච විදිහ. ඒක තමයි කියන්නේ මාධ්‍ය අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි සාක්ෂරතාවය බිහි වුණේ කියලා. මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ මොකද්ද? මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ මාධ්‍ය මගින් ඉදිරිපත් කරන සංදේශ. හරි. මාධ්‍ය විවිධාකාර විදිහට සංදේශ ඉදිරිපත් කරනවානේ බා. දැන් අපි ගමු රූපවාහිනිය. රූපවාහිනියෙන් විශේෂකාරී ආලේ මොකක්ද අර නාගිනි ප්‍රේම දඩයම එතකොට පිරිමි ළමයි පට්ටි ගෙදර ඔළුවේ තියෙනවනේ දැන් පොඩි පොඩි හිනාවල් යනවා ඇති අම්මට සිරි. ඒ කතාවේ එකක් දෙකක් මම බලනව නේද කියලා. හරි. ඒ සංදේශ ඉදිරිපත් කරන්නේ කවුද? රූපවාහිනිය. අපි ගුවන් විදුලිය ගත්තට පස්සේ අරාපැස්බරා සමනල පාලම කනා මැදිරි රාත්‍රිය මේ කියන සංදේශ ඉදිරිපත් කරන්නේ මාධ්‍ය මගින් පුතේ. ඔයාට දැන් පැහැදිලි. මාධ්‍ය මගින් විවිධාකාර සංදේශ ඉදිරිපත් කරනවා. ඒව කියවා වටහා ගන්න. මම මෙන්න මෙහෙම උදාහරණයක් දෙනවා. දැන් ඉතින් ඔන්න විභාගෙල්ල නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න ගමන් ඔන්න ඉතින් ටීවී එක දාද්දි යනවා එක එක ඇඩ් යනවා. වෘත්තීය පුහුණු පාඨමාලා දැන් ආරම්භ කරයි. ඔන්නෝම කියලා විවිධ channel විවිධ ආකර්ෂණීය විදිහට දානවා. බොලෝ කොහොම හරි මොකකට හරි කොටු කරගන්නනේ මාධ්‍ය බලන්නේ. මාධ්‍ය කියන්නේ තනිකරම මායාවක්. ඒකත් තියෙනවා පුතේ සිලබස් එකේ. මාධ්‍ය කියන්නේ තනිකරම මායාවක්. හරි. මේ මාධ්‍ය මායාව ඇතුලේ විවිධාකාර වූ එක එක වෙනදැන්වීම් දාලා ඔයාව අල්ල ගන්න හදනවා. ඔන්න ඉතින් ගෙදර වැඩක් පළක් නැහැ ඔහේ ඉන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? අම්මා කියනවා මොකද්ද බං මේ ඔය ගෙදරට වෙලා කරන ඉන්න බලපංකෝ එලවටත් නැහැ මෙලවටත් නැහැ ජීවිතේ. මොකක් හරි කෝස් ටිකක් කරපංකෝ බලපංකෝ අර එහා ගෙදර පොඩි එකා. ඔන්න ඉතින් අර අපිට වඩා ලොකුයිනේ එහා ගෙදර මිනිස්සු නේද පුතේ. එතකොට මොකද්ද? ඔන්න ඉතින් ඔබ බලාගෙන ඉන්නවා පුතේ ටීවී එක දිහා. එතකොට යනවා වෘත්තීය පුහුණු පාඨමාලාවක් පිළිබඳ විස්තරයක්. එතකොට ඔයා ඒක බලලා වටහා ගන්නවා. ඒව භාවිතා කිරීමට පවතින හැකියාව. එතකොට හිතනවා මේ අම්මගේ කංකරච්චල ඉවරත් නැහැ පොඩ්ඩක් try කරලා බලන්න ඕනේ මේ මාස 6 මොකක් හරි ගොඩ දාගන්න. එහෙම හිතනවනේ. එහෙම අනිවාර්යෙන් හිතනවා පුතේ. එතකොට ඔයා මොකද්ද කරලා තියෙන්නේ? මාධ්‍ය සාක්ෂරතාවයෙන් යුතු පුද්ගලයෙක් වෙලා. මාධ්‍ය මගින් සංදේශයක් ඉදිරිපත් කළා. ඒක වටහා ගත්තා. ඒක භාවිතා කරන්න තියෙන හැකියාව, නිපුණතාවය හා දැනුම මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියනවා.
පුතේ මාධ්‍ය සාක්ෂරතාවය හා සම්බන්ධ නිර්වචන තියෙනවා. දැන් මාධ්‍ය සාක්ෂරතාවය පැහැදිලිනේ. ලොකු මාතෘකාවක් දරදඬු මාතෘකාවක් වුණාට මාධ්‍ය සාක්ෂරතාවය කියන තියෙන දේ පේනවනේ. ගන්න දෙයක් නෑ. ඒක සාමාන්‍යයෙන් අපිට දන්න දේවල් එකතු කරලා හදාගන්න පුළුවන් මාතෘකාවක්. මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ මොකක්ද කියලා විවිධාකාර වූ විද්වතුන් මං කියෝ වගේ කොමිසම් සමාගම් සංවිධාන ආයතන මොකද්ද කරලා තියෙන්නේ? නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. පුතේ එහෙම ඉදිරිපත් කරන එක නිර්වචනයක් තමයි යුරෝපා කොමිසම් විසින් ඉදිරිපත් කරමු නිර්වචනය. ඔයාට මම මේ නිර්වචන කටපාඩම් කරගන්න පුළුවන් මතක හිටින විදිහට කරන්න පුළුවන් තව එක ටිප්ස් එකක් කියලා දෙන්න. බලන්නකෝ. පුතේ අනිවාර්යෙන් මේ නිර්වචන විෂය නිර්දේශය තියෙනවා. ඔයාලට උගන්වන්න කියලා තියෙනවා. එතකොට ඔයාට බෑ එකක් දෙකක් පාඩම් කරලා නිකන් ඉන්න. ඔයා ලෑස්ති වෙන්න ඕනේ. ලෑස්ති වෙනවා නම් ආයි සුපිරියටම. ඒක නිසා MCQ පේපරේ මෙහෙම අහනවා. අප වෙත ලැබෙන මාධ්‍ය සංදේශ අර්ථකථනය කර ගැනීමට අප කොතරම් දුරට මාධ්‍යට විවෘතද යන්න පිළිබඳ පර්යාවලෝකය මෙම නිර්වචනය ඉදිරිපත් කළේ. පුතේ ඔයාලට එනවා උඹට එනවා යුරෝපා කොමිසම W ජේම්ස් පෝටර් අන්තර්ජාලය විසින් යුනෙස්කෝ සංවිධානය ඔය දන්නේ නැති නොදන්න හැම සංවිධානයක්ම දානවා. එතකොට මොකද්ද වෙන්නේ? අර විභාග බීතිකාවත් එක්ක හැමදේම අමතක වෙනවා. හැබැයි ඔයා ඊට කලින් මේ හැම දෙයකටම රෙඩි පිට යන්න ඕනේ. මම දැන් කිව්වනේ ඔයාට නිර්වචන පාඩම් කරගන්න ඕනේ නම් නෙවෙයි ඒක අනිවාර්යෙන් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට උපක්‍රමයක් මම කියලා දෙනවා. ඒක තමයි. ඔයාලා දන්නව නේද පුතේ මේ මෙහෙම දෙයක් තියෙනවා. නිතර දකින්න දේ ඔළුවට යනවා කියලා. හැබැයි ඒක පුතේ බොරුවක් සමහර වෙලාවෙදී. ඔය හැම ක්‍රමයක්ම මම A level කරන කාලේ පාවිච්චි කරලා තියෙනවා. දැන් කියනවනේ පොත් මේසෙ ළඟ පේන්න ගහගත්තොත් ඒක නිතර දකිනකොට ඒක මතක හිටිනවලු. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක ගැන පුතේ අවධානයෙන් බලන්න එපා. ඒක ගැන හොඳට තේරෙන්න. අවධානයෙන් බැලුවේ නැත්තම් ඒක වැඩක් නැහැ. ඒක මාසයක් නෙවෙයි දෙකක් නෙවෙයි අවුරුද්දක් ගහගෙන හිටියත් ඒක ඇති වැඩක් නැහැ. මාධ්‍ය සාක්ෂරතාවය දැන් මේ මාධ්‍ය සාක්ෂරතාවයේ sannivedana නිර්වචන ඊට පස්සේ සමීක්ෂණ පිළිබඳව මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය හැම පාඩමකම තියෙන නිර්වචන. ඔයා මෙහෙම කරන්න. මාධ්‍ය සාක්ෂරතාවය හා මාධ්‍ය විචාරය කියලා ඔයා ලියාගත්තා A4 කොලයක පුතේ මාතෘකාව. හරි. ඔයා ඒ එක කොලයක එක ගානේ පුතේ නිර්වචනේ ලියන්න. හරිද? හරි. ඔයා ලියනවා මේ පාඩම රටාවල තියෙන නිර්වචන ටික. එතකොට ඔයාගේ ඔළුවේ නිදහස් වෙනවා පාඩම් කරගත්තට පස්සේ ඒක නිදහස්. මං කියලා දෙන්නම් පාඩම් කරන්නේ කොහොමද කියලා. හරිනේ? හරි. අනිත් ක්‍රමේ තමයි ඕක මං පුතේ ඉගෙන ගත්ත කැම්පස් ගිය කාලේ. අපි දැන් බුක්මාර්ක් තියනවානේ. සටහන් විදිහට තියාගන්න. මෙහෙම කරන්න පුළුවන්නේ. දැන් තාම රිවිෂන් ක්ලාස් යනවා. දැන් මේ කාලේ තමයි පුතේ රත් වෙන කාලේ. මේ තැටි රත් වෙන කාලේ හොතර ඔලුවට දාගත්තේ නැත්තම් ආයෙ ඔයාට ඉගෙන ගන්න කාලයක් එන්නේ නැහැ. ඔයාට කරන්න ඕනේ අර බුක්මාර්ක් වල විදිහටම ඔයාට පුළුවන් පුතේ ඒ නිර්වචන බුක්මාර්ක් එකක ලියාගන්න. එතකොට මොකද කරන්නේ? ඔයා පන්තිය පුතේ එක දවසක් වැය කරන්න. පැයක් වැය කරන්න. අපත යන්නේ නැහැ. බුක්මාර්ක් එකක් ගත්තා. ඒ බුක්මාර්ක් එකේ ඔයා ලියනවා. මේ විදිහයි කියලා ලියනවා. පන්ති යන එක දවසකට ඔය බුක්මාර්ක් එක ලස්සනට දාගෙන යනවා. අර බිහිමත් කතාවක් තියෙනවා ඉතින් අර මේ අනිත් අයට පාඩම් කරනවා කියලා පෙන්නන්න කැමති නෑනේ නේද බං? කොච්චර ෆිට් එකේ බොක්කේ ෆිට් එකක් වුණත් පාඩම් කරනවා කියලා ළඟම ඉන්න එකාට තේරුම් කරන්නේ නෑ. අනේ නෑ බං. එපා වෙනවා බං. පොට්ටි කතර ගත්තා මට නිින්ද ගියා බං. එහෙම එකක් තියෙනවනේ. ඔය ක්‍රමෙත් පාවිච්චි කරලා බලන්න. හරි. මාධ්‍ය සාක්ෂරතාවය යටතේ ඔයත් එක්ක කතා කරන පළවෙනි නිර්වචනය. මාධ්‍යෙන් සෑම ආකාරයකින්ම ඉදිරිපත් වන සංදේශ පරිහරණය කිරීමට, විශ්ලේෂණය කිරීමට, ඇගයීමට හා නිර්මාණය කිරීමට ලබා ගන්නා හැකියාව. පුතේ තේරෙනව නේද? මාධ්‍ය සාක්ෂරතාවය කියලා විවිධ විද්වතුන් විවිධ මත ඉදිරිපත් කරත් කොහොම හරි කරකැවිලෙන්නේ මෙච්චරයි. මාධ්‍ය මගින් මොකක් හරි ඉටිගෙඩියක් කියනවා ඒ ඉටිගෙඩිය තේරුම් ගන්න පුළුවන් හැකියාව තමයි මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ. යුරෝපා කොමිසම මෙහෙම කියද්දි බලන්න පුතේ මේවා මේ කාලේ කටපාඩම් හරි කරගත්තේ නැත්නම් එකකට එකක් සම්බන්ධයි.
අනිවාර්යෙන් සම්බන්ධයි. ඊළඟ මාතෘකාව තමයි ඊළඟ මාතෘකාව කියන්නේ ඊළඟ විද්වතා. W. ජේම්ස් පෝටර් 2011 අවුරුද්දේ මෙන්න මේ විදිහට කියනවා. අප වෙත ලැබෙන මාධ්‍ය සංදේශ. හරි ඔන්න මොකක් හරි ඉටිගෙඩියකින් මාධ්‍ය සංදේශ. මාධ්‍ය සංදේශ එන්නේ මොකෙන්ද? මාධ්‍යවලින්. මාධ්‍ය කොච්චර තියෙනවද? හිතාගන්න බැරි තරම් මාධ්‍ය තියෙනවා. ජනමාධ්‍ය හෝ වේවා, නව මාධ්‍ය හෝ මේ වේවා, මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, ශ්‍රව්‍ය මාධ්‍ය, දෘශ්‍ය මාධ්‍ය. මාධ්‍යන් ගණනාවක් තියෙනවා. ජනමාධ්‍ය ඇතුළේ රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත තියෙනව නේද? ඒ මාධ්‍ය හැම එකකින්ම සංදේශ ආවට පස්සේ ඒ සංදේශ අර්ථකථනය කර ගැනීමට මොකද කරන්නේ? ඒ සංදේශ ලියා ගන්න. අප කොතරම් දුරට මාධ්‍යට විවෘතද යන්න. ඒව හඳුනගන්න අපි කොච්චරම් දුරට කොයිතරම් දුරට මාධ්‍යට විවෘත යන්නද පිළිබඳව පර්යාවලෝකය මාධ්‍ය සාක්ෂරතාවයයි. පර්යාවලෝකය කියන්නේ මොකද්ද? පුතේ පර්යාවලෝකය කියලා කියන්නේ නැවත විමසීමක්, නැවත සොයා බැලීමක් තියෙනවා කියන එක. පර්යාවලෝක ගොඩනගා ගන්නු ලබන්නේ අපගේ දැනුම් ව්‍යුහය මතයි. මේ හැම දෙයක්ම ගොඩනගා ගන්න මොකක් මතද? දැනුම් ව්‍යුහය මත. පර්යාවලෝක නැවත නැවත අධ්‍යයනය කරන්නේ මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ මොකද්ද? මං ගන්න ඕන සංදේශය මොකද්ද? මං අතාරින්න ඕන සංදේශය මොකද්ද? මොකක් මැද තීරණය වෙන්නේ? පර්යාවලෝකනය මත තමයි හැම දෙයක්ම තීරණය වෙන්නේ. අපේ ඔළුවේ තියෙන එක ගැනත් ඉස්සරහට කතා කරනවා. අපේ ඔළුවේ තියෙන දේවල් මොනවද කියලා. අද අපි බලමු මේ ඔළුවේ තියෙන්නේ මොනවද කියලා. මෙච්චර කාල අවුරුදු 13ක් ඉස්කෝලේ ගියා. මොනවද ඔළුවේ තියෙන්නේ කියලා බලමු. හරි. ඊළඟ එක තමයි මේක කියන්නේ කවුද? අන්තර්ජාලය හරහා සමාජගත වී ඇති නිර්වචනයක් මේක. අන්තර්ජාලය තමයි කියන්නේ. අන්තර්ජාලය කියනවා මාධ්‍ය සංදේශ විචාරශීලී චින්තනයෙන් යුතුව වටහා ගැනීමට. හරි. මේකත් මොකද්ද කියන්නේ මං කිව්වනේ හැම එකකින්ම කියන්නේ මාධ්‍ය සාක්ෂරතාවය ගැන. මාධ්‍ය සාක්ෂරතාවය බිහි වෙන්නේ මොකෙන්ද? මාධ්‍ය අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් විදිහට. මාධ්‍ය ආවේ මොකෙන්ද? දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට. දැන් තේරෙනවනේ මේක එකට එකක් සම්බන්ධයි. පළවෙනි තැන අල්ලගත්තොත් නිර්වචන මේ මොනවාද? දෙවදෑරුම් සිද්ධාන්ත, ප්‍රයෝජන, වැදගත්කම, විඥානය, අවිඥානික තොරතුරු ලබා ගැනීම, ස්වකේන්ද්‍රය, ඥාන ව්‍යුහය මේ කිසි දෙයක් ගැටලුවක් නැහැ. ඒක නිසා හොඳට අහගෙන ඉඳලා වැදගත් කරුණු නෝට් ඩවුන් කරගන්න. අන්තර්ජාලයේ හරහා ඉදිරිපත් වන සංදේශයෙන් කියන්නේ මාධ්‍ය සංදේශ විචාරශීලී චින්තනයෙන් යුතුව වටහා ගැනීමටත් ස්වකීය සංදේශ නිර්මාණය කර ගැනීමටත් මෙහෙම තියෙනවා. ඔන්න පුතේ Facebook එකේ මම දකිනවා කවියක් යනවා. ඔන්නදි ලස්සන කවියක් යනවා. මෙහෙම කවියක් Facebook එකේ මෙහෙම කවිත් යනවනේ ඉතින්. ඔයාලා නම් පොඩි නේද තාම මේ තේරෙන්නේ නැහැ සමහර අයට. මොකද්ද ජීවිතේ මොකද්ද මෙහෙම කියලා මොකද තේරෙන්නේ නැහනේ. ඇත්තටම තේරෙන්නේ නැහනේ තාම පොඩි ළමයි. ඔව් පොඩි තමයි අපි පොඩි. මෙන්න මෙහෙම යනවා. මෙන්න මෙහෙම කවියක් යනවා. නැත්තම් මෙන්න මෙහෙම මොකක් හරි පාටයක් හරි මොකක් හරි හිතට දැනෙන දෙයක් හරි මොකක් හරි යනවා. අපි මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? අපි එක්ක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවා. නැත්තම් මොකද්ද කරන්නේ? සේව් කර ගන්නවා. අනිවාර්යෙන් ඒක කරනවා. මෙන්න මේ වගේක් අපි බලමුකෝ. මෙන්න මේ වගේක් දානවා. දැන් වදන් නම් ඉතින් අමත පදන් වගේ තමයි. හැමෝටම වදන් දෙන්න පුළුවන් නේද? අවසානයේ කාන්තාවක් බේරාගන්නේ ඇයගේ අධ්‍යාපනය, ඇයගේ තේරීම සහ ඇගීමයි. පුතේ මේ පෝස්ට් එක ඔයා දැකලා ඇති. මේක පුතේ මේ එක එක විදිහෙන්. ඔන්න මේ පෝස්ට් එක මම දකිනවා. හරිද? මෙන්න මේ පෝස්ට් එක මම දකිනවා. ඔයාට මේක මේ නිර්වචන ඔලුවට දාගන්න පුළුවන් උදාහරණයක්. මේ උදාහරණය ඔලුවට දාගත්තට පස්සේ ඒ උදාහරණය ඔයා ලිව්වා. මොකද්ද පෝස්ට් එක? අවසානයේ කාන්තාවක් බේරාගන්නේ ඇයගේ අධ්‍යාපනය, ඇගේ තේරීම සහ ඇගීමයි. මේ නිර්වචන කියලා තියෙන්නේ මොකද්ද? මාධ්‍ය සංදේශ විචාරශීලී චින්තනයෙන් යුතුව වටහා ගැනීමටත්. හරි පුතේ. මම Facebook එකේ දින පෝස්ට් එකක් දැක්කා. ස්වකීය සංදේශ නිර්මාණය කර ගැනීමට. පුතේ මට මගේ නම් ලස්සන වොයිස් එකක් නෑ. ඔන්න වොයිස් එකක් තියෙනවා. මට වොයිස් කරන්න පුළුවන්. එහෙම කියලා හිතලා වොයිස් කවර් එකක් හරි මොකක් හරි ඔඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරලා මම මෙහෙම කියනවා. අවසානයේ කාන්තාවක් බේරාගන්නේ ඇයගේ අධ්‍යාපනය, ඇයගේ තේරීම සහ ඇයගේ ඇගීමයි. කාන්තාව කියන්නේ
ඊට වටිනා සම්පතක් වත් හැමෝටම හැම දිනාටම අවසානයේ එපා කරමු කාන්තාවක් වන්නේ දයයි. පුතේ මෙන්න මෙහෙම විකාර තවත් දෙයක් ඇඩ් කරලා මම හදනවා වොයිස් එකක්. මාධ්‍යකින් ලබාගත් දෙයක්. මම මොකද්ද කරේ? සංදේශයක් ස්වකීය මගේ දෙයක් නිර්මාණය කරා. ඊට පස්සේ මාධ්‍ය භාවිතා කිරීමත් පිළිබඳ ඉගැන්වීම මාධ්‍ය සාක්ෂරතාවයයි. එතකොට මොකද්ද කරන්නේ? මම මේක TikTok දානවා, Instagram දානවා. ඔය ප්‍රසිද්ධ Facebook page වලට සුන්දරී එතකොට හැම page එකකටම දාලා share කරගන්නවා. සුදු නෝනා ඔය හැම page එකකටම දාලා share කරගන්නවා. ඒක මගේ නිපුණතාවයක්. 21 වන සියවසේ කුසලතාවයක් විදිහට මේක හඳුනා ගන්න පුළුවන්. දැන් පුතේ ඔයාලට මතක් වෙන්න ඕනේ අන්තර්ජාලය ගැන නිර්වචනයක් කරද්දී මොකද්ද? අන්තර්ජාලය ගැන නිර්වචනය මතක් වෙද්දී ඔන්න අන්තර්ජාලය ගැන නිර්වචනය මට මේ විභාගෙට ලියා ගන්න ඕනේ. එතකොට ඔයා මොකද කරන්නේ? ටග් ගාලා ඔයා මතක් කරනවා. මේ අර මිස් කෙනෙක් මේ කියලා දුන්නේ අර Facebook එකේ post එකක් දැකලා ඒ post එක මේ මිස්ට පුළුවන්ලු මේ voice එකක් දාලා කියන්න. හරි නේද? ඒ වගේ හැම නිර්වචනයකටම සාමාන්‍ය ජීවිතයේ තියෙන උදාහරණ ඇඩ් කරගන්න පුතේ. එතකොට ඔයාලට හරි ලේසි. ජාතික ආයතනයේ ඇමරිකාව. තව ආයතනයක්, තව නිර්වචනයක්. එතකොට ඔයාලට නිර්වචන 5ක් විතර මේකෙදි සෙට් වෙනවා. හොඳට මතක තියාගන්න. ජාතික ආයතනයේ ඇමරිකාව කියනවා පුතේ මාධ්‍ය සාක්ෂරතාවය ගැන මෙහෙම. ඔයා පුතේ මේ මාතෘකාවට තියෙන මේ නිර්වචනේ ඔළුවේ තියාගන්න පුළුවන් තවත් ක්‍රමයක්. ඔයා හිතන්න පුතේ දැන් අනිත් නිර්වචන ඡේද පිටින් තියෙනවා. මේ නිර්වචන වලට මතක තියාගන්න පුළුවන් පුතේ point form එකකින් එදා නෝට් එකේ තිබ්බේ. එදාර මිස් කියලා දෙද්දි තිබ්බේ පහලට නේද? එතකොට ඒ නිර්වචන කියන්නේ ජාතික ආයතනයේ ඇමරිකාව. පුතේ එක විධික්‍රම භාවිතා කරන්න. එක විධි භාවිතා කරලා කොහොම හරි මේක ඔලුවට දාගන්න බලන්න. මාධ්‍ය සාක්ෂරතාවයේ යනු. ඔන්න ජාතික ආයතනයේ ඇමරිකාව සාක්ෂරතාවය කියලා කියන්නේ මොකක්ද කියලා ආරම්භය අරගෙන තියෙනවා. වෙනද කතාවම තමයි, වෙනද පම්පෝරියම තමයි. මාධ්‍යන්ට ප්‍රවේශ වීම පළවෙනි පොයින්ට් එක. දෙවෙනි එක මොකද්ද? මාධ්‍යන් විශ්ලේෂණය කිරීම. 3 මාධ්‍යන් ඇගීම. මාධ්‍ය නිර්මාණය සහ මාධ්‍යන් තුල ක්‍රියාශීලීව කටයුතු කිරීමට සමත් බව. මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ පුතේ මාධ්‍යන්ගෙන් ලැබෙන සංදේශ කියවලා නිකන් ඉන්න එකට නෙවෙයි. ඒතකොට නිර්මාණශීලීත්වයක් ඇත්තටම ඇති වෙන්නේ නැහැ. දැන් වර්තමානයේ ඔය දැන් sannivedanaya හා මාධ්‍යර්ධනය කරන ළමයිනේ. දැන් තරුණ පරම්පරාව. එක්කෝ මේ ඔගොල්ලෝ මාධ්‍යයන්ට එකතු වෙයි. නැත්තම් සිනමාවට හරි ගීත රස වින්දන හරි මොකක් හරි. අනිවාර්යෙන් ඔයාගේ ටාකට් එකක් තියෙනවානේ. ඒ අනිවාර්යෙන් ඒ ටාකට් වලට යනවා. හරි ඕකේ. මාධ්‍ය සාක්ෂරතාවය අනිවාර්යෙන් ඔයාලට වැදගත් කිව්වොත් ඔයා පිළිගන්නවද? ඔව්. පුතේ ඔයාට A-level විභාගයේ පාස් වෙලා මාස ගාණක් පුතේ ගෙදර ඉන්න වෙනවනේ. කොරෝනා වෛරස් එකත් එක්ක ආපු තෑග්ගක් ඕක. හරිද? බැච් පිටින් ගෙදර හිටපු කාලයක් තිබ්බා. දැන් නම් නෑ එහෙම. පුතේ ඔයාට අවස්ථාව වෙනවා හිරුනාලිකාවේ මාධ්‍යට හිරුනාලිකාවේ ආයතනයේ මේ FM channel එකට join වෙන්න. හිරු FM ඔයාට මේ join වෙන්න පුළුවන් වෙනවා. හරි. ඔයා ඔන්න වෘත්තීය සුදුසුකම්ලාභියෙක් බවට පත් වෙන්න හදන්නේ. පුතේ ඔයා එතන වැඩ කරද්දී මාධ්‍යන්ට ප්‍රවේශ වෙන්න. පුතේ ඔයාට එතන වැඩ කරද්දී කියනවා මේ ස්ක්‍රිප්ට් එකක් ලියලා දෙන්න. නිවුස් රීඩින් කරන්න ඕනේ. ඔයා නිවුස් එකක් ලියලා දෙන්න ඕනේ. දැන් උදේ 12 වෙද්දී ඕනේ. දවල් 12 වෙන්න කලින් ඕනේ. හරි. ඕකේ මැඩම් මම හදලා දෙන්නම්. පුතේ ඔයා එතන සේවකයෙක්. ඊට පස්සේ ඔයාට කියනවා පුතේ මෙන්න මේ අහන්නකෝ මේ මොකද්ද අරාපැස්බරා එකේ මේක මේ ඉන්ට්‍රෝ එක ගන්න එක. ඔයා පොඩ්ඩක් මේක මේ ෂෝට් කරලා දෙන්න. පුළුවන් නේද? දැන් මොකද ඔයාලා හින්න පම්පෝරි ගහලා ඇතුළට යන්නේ. එතකොට ඉතින් කියන වැඩ කරන්න වෙනවා. මේ මොන ආයතනයට ගියත් මාධ්‍යන්ට ප්‍රවේශ වීම ගුවන් විදුලියට රූපවාහිනියට පුවත්පතට සංගරාවට ප්‍රවේශ වෙනවා. ඒව ඇතුළේ තියෙන විශ්ලේෂණය කරනවා. විවිධ දැන්වීම්, කෙටි කතා, නවකතා, තීරුලිපි, ඊට පස්සේ ක්‍රීඩා පුවත් මේ වගේ. මාධ්‍යන් අගීම. ඇගීමක් කියන්නේ තක්සේරු කරනවා. මොන වගේද කියලා තක්සේරු කරනවා. මාධ්‍ය නිර්මාණය කරනවා. මාධ්‍ය නිර්මාණය කරනවා කියන්නේ පුතේ ඔයා තුල තියෙන හැකියාවක්. මාධ්‍යයන් තුල ක්‍රියාශීලීව කටයුතු කිරීමට සමත් බව. ඔයා ඒ හැම මාධ්‍යකින්ම දේවල් ගන්නවනේ. ඒ ගන්න හැම දෙයක්ම ඔයා පුතේ ඇක්ටිව් එකේ ඉන්න ඕනේ.
ඇක්ටිව් එකේ හිටියේ නැත්තම් වැඩක් තියනවද? නෑ. ඔයා ඇක්ටිව් එකේ හිටියේ නැත්තම් ඒ මාධ්‍යයන්ගෙන් ගත්ත දේවල් වලින් වැඩක් නෑ. පුතේ මෙන්න මේ නිර්වචන 4 ඔයා අනිවාර්යයෙන්ම කටපාඩම් කරගන්න. මං ලේසි ක්‍රමයක් කියලා දුන්නා. මේ අන්තිම නිර්වචනය ජාතික ආයතනයේ ඇමරිකාව නිර්වචන මොකද මම කිව්වේ? අනිත් නිර්වචන වලට වගේ නෙවෙයි. මේකට වෙන සිස්ටම් එකක් තිබ්බේ. අර මිස් කියපු දීපු එකෙත් ඒ වගේ එකක් තිබ්බා. අපේ සර්ගේ නෝට් එකෙත් ඒ වගේ එකක් තිබ්බා. හරි ඕකේ. කලින් නිර්වචනේ අන්තර්ජාල ඉදිරිපත් කරපු නිර්වචනේ අර මිස් කිව්වේ අර Facebook එකේ පෝස්ට් එකක් තිබ්බොත් එතකොට ඔන්න මාධ්‍යයන්ගෙන් තියෙන මාධ්‍ය සංදේශ ලබා ගන්නවා. ඊට පස්සේ විචාරශීලී චින්තනය යුතුව වටහා ගන්නවා. ස්වකීය සංදේශ නිර්මාණය කරනවා. මිස් කිව්වා එකේ වොයිස් ඕවර් එකක් කරන්න පුළුවන් කියලා. නේද? හරි. අන්න ඒ වගේ ඔයා මතක හිරින විදිහට හදාගන්න. දැන් පුතේ හදන්නේ මාධ්‍ය සාක්ෂරතාව යටතේ තියෙන ඊළඟ මාතෘකාව වැදගත්ම මාතෘකා කීපය තමයි දැන් මේ ඉස්සරහට එන්නේ. මාධ්‍ය සාක්ෂරතාවයේ තෙවදෑරුම් සිද්ධාන්ත. මාධ්‍ය සාක්ෂරතාවයේ තියෙන පුද්ගලයෙක්ට තියාගන්න ඕනේ. පුද්ගලයෙක් ඇතුලේ වර්ධනය කරගන්න ඕනේ. සිද්ධාන්ත 3ක් පිළිබඳව තමයි මේකෙදි කතා කරන්නේ. දැනුම අවබෝධය කියන දේ මාර විදිහට වැදගත් පුතේ මේකෙදි. එතකොට මොකද්ද වෙන්නේ? ප්‍රධාන සිද්ධාන්ත 3යි. ඔයා මතක තියාගන්න ප්‍රධාන සිද්ධාන්ත 3යි. හරි සිද්ධාන්ත 3යි. ස්වකේන්ද්‍රය සපතය. ඒ පළවෙනි එක. ස්වකේන්ද්‍රය සපතය. ඒ මොකද්ද? ඒ කියන්නේ යම් පුද්ගලයෙකුගේ ශක්තිය සහ සැලසුමයි. ඒ කියන්නේ මොකද්ද මේ ශක්තිය සහ සැලසුම කියලා කියන්නේ? පුතේ මෙහිමයි. දැන් පුතේ උඹලා මහ පුදුමාකාර ගැට්ටකින් ඉනවා මේ මාස කීපේ. හරිද? ඒ ගැට් එක හැදෙන්නේ මෙහිමයි. දැන් මේ අම්මා කොච්චර පාඩම් කරන්න කිව්වට ඒක අදාළ නැහැ. අර බීරියලින්ට වීණා ගහන්න වගේ ඒක අදාළ වෙන්නෙම නැහැ. මිස්ලා කියනවා පාඩම් කරපන් කියලා ඒ හරියන්නේත් නැහැ. මොකද ඒක වැඩක් නෑ අහන්නේ නෑ. නහයට අහන්නේ නෑ කොහොමවත්ම අහන්නේ නෑ. හැබැයි ළඟ හිටපු එකා පාඩම් කරනවා කියලා දැනගත්තොත් මොකද කරන්නේ? උඹ අනිවාර්යෙන් පාඩම් කරනවා. ස්වකේන්ද්‍රය හැදිලා තියෙන්නේ අපේ ඔළුව හැදිලා තියෙන්නේ යමෙක් ගමන් කරන ඉලක්කය. ඒ කියන්නේ කොහොම හරි හරියන්නේ අරකට පාඩම් කරනවා මේකත් පාඩම් කරනවා මමත් කොහොම හරි පාඩම් කරන්න ඕනේ. ඒ කියන දේ ඔළුවට දාගත්තොත් අනිවාර්යෙන් මොකද්ද වෙන්නේ? ස්වකේන්ද්‍ර සපතය මාධ්‍ය සාක්ෂරතාවය හදාගන්න මෙන්න මේ සිද්ධාන්ත තුන වැදගත් කියලා කියන්නේ. එතකොට ස්වකේන්ද්‍ර සපතය කියලා කියන්නේ පුද්ගලයෙක් තුළ තියෙන ශක්තිය සැලසුම. ඒ කියන්නේ පුද්ගලයෙක් ගමන් කරන අරමුණු. මේක හොඳ අරමුණක් බවට පත් වෙන්නේ මොකද්ද? මෙන්න මේකින් පුතේ. ඒ තමයි දෙවනි කාරණාව. ඒක තමයි ඥාන ව්‍යුහය. ඔයාගේ ස්වකේන්ද්‍රීය නිර්මාණය වෙන්නේ ඔයාගේ අරමුණ හැදෙන්නේ ඥාන ව්‍යුහය මත. ඒ කියන්නේ පුද්ගල මනසකින් තැන්පත් වී ඇති සැකසුණු තොරතුරු කට්ටරය ඔයාගේ ඔළුවේ තියෙන්නෙම මෙන්න මේ උදාහරණය මතක තියාගන්න. ඔයාගේ ඔළුව ගලවලා පැත්තකින් තියුවොත් ඔයාගේ ඔළුවේ තියෙන්නේ කතා සෙට් එකයි ගමේ ඉන්න නංගිල ටික නම් ටිකයි. ඊට පස්සේ මැච් ටික තියෙන IPL හරි මොනවා හරි මැච් ටික තියෙන ඩේට් ටිකයි. එතකොට ඔයාගේ ගේමින් මේ ෆ්‍රී ෆයර් ඒ වගේ ගේමින් ලිස්ට් එකක්ද තියෙන්නේ. ඒවා ඒ වගේ දේවල් නම් තියෙන්නේ. ඔයාගේ ඔළුව හැදිලා තියෙන්නේ පුතේ. හරි ඥාන ව්‍යුහයකට නෙවෙයි. පුද්ගල මනසකින් තැම්පත් වී ඇති සැකසුණු තොරතුරු කට්ටලයක් කියන්නේ ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන ඒ මොනවද තියෙන්නේ? විඥානික ස්වකේන්ද්‍රයක් වෙන්නෙත් අවිඥානික ස්වකේන්ද්‍රයක් වෙන්නෙත් ඔයාගේ ඔළුවේ තියෙන දේවල් අනුව. ඔයාට ඕනේ ළඟ එන A-level විභාගේ හොඳින් නැත්තම් නරකින් මීඩියා වලට නම් ඒකක් ගන්න එක ගන්නවා. හරිද? ඔයාගේ ඔළුවේ තියෙන්නේ ඒක. එතකොට මොකද්ද වෙන්නේ? පුතේ ස්වකේන්ද්‍රය හැදෙන්නේ මොකෙන්ද? ඥාන ව්‍යුහයෙන්. පුද්ගල මනසකින් තැන්පත් වේදී සැකසුණු තොරතුරු කට්ටලය කියලා කිව්වනේ මම. පුතේ මේ ස්වකේන්ද්‍රය හැදිලා තියෙනවා කොටස් දෙකකින්. විඥානික ස්වකේන්ද්‍රය සහ අවිඥානික ස්වකේන්ද්‍රය. විඥානිකයි කියන්නේ මොලයක් තියෙනවා බම්බට. විඥානිකයි කියන්නේ ඒක. අවිඥානික ස්වකේන්ද්‍රය. ඇත්තටම මොලයක් නැහැ. ඒ මොලේ ගන්න දෙයක් නැහැ. ස්වකේන්ද්‍රය විඥානිකව ක්‍රියාත්මක වෙනව නම්
තොරතුරු ව්‍යුහයත් ඥාන ව්‍යුහයත් හරි තොරතුරු තියෙන්නේ. එතකොට ගමන් කරන දිශාවත් හරි දිශාවක් පුතේ තියෙන්නේ. දැන් මෙහෙමයි. මට ඕනේ නවය වෙද්දිද මට දන්නේ නැහැ කොහොමද කියලා මේ මොකද්ද ප්‍රේම දඩේම පටන් ගන්න. හරිද? ප්‍රේම දඩේම පටන් ගන්නවා. ඔන්න ප්‍රේම දඩේම පටන් ගද්දී මගේ ඔළුවට යනවා මම පාඩම් කර කර ඉන්නවා. ඒ අම්මලා දිලා නාගිනි සද්දෙත් එක්ක නාන සද්දයක් ඇහෙනවනේ. ඒ සද්දෙට පුතේ කැලේ ඉන්න නයිට වැඩිය උඹ කුලප්පු වෙනවනම්. උඹ සකේන්ද්‍රේ තියෙන ටීවී එක ඇස්සේ. ඔයාගේ ඥාන ව්‍යුහය හැදිලා තියෙන්නේ මොක ආස්තේද? ඔයාගේ ඥාන ව්‍යුහය හැදිලා තියෙන්නේ පාඩම් කරන ඔළුවක් නෙවෙයි. වෙන කතාවක් තියෙන්නේ. එතකොට මාධ්‍යයෙන් ඉදිරිපත් කරනවා කතාවක්. ඔයාට ඕනේ ඔයාගේ ඔළුවේ තියෙන්නේ කතාව බලන එක නම් ඔයා ෆේල්. ඔයාට මාධ්‍ය කුසලතාවයක් මාධ්‍ය සාක්ෂරතාවයක් ඇත්තෙම නැහැ. ඒකයි විඥානික ස්වකේන්ද්‍රය සහ අවිඥානික ස්වකේන්ද්‍රය කියලා දෙකක් තියෙන්නේ. ඥාන ව්‍යුහය හැදිලා තියෙන්නේ දැන් සංදේශ වලින් මාධ්‍ය මගින් කොච්චර මොනතරම් පුතේ සංදේශ ඉදිරිපත් කරා. හිතා ගන්න බැරි තරම් සංදේශ ඉදිරිපත් වෙනවනේ. අපි සමහර වෙලාවට දන්නෙත් නැහැ. මේ වගේ දේවල් ඉදිරිපත් වෙනවා කියලා. අපිට තේරෙන්නෙත් නෑ අම්මට සිරි මේ වගේ දේවල්ද මේකේ කියලා තියෙන්නේ කියලා. ඒත් බලනකොට අපි මාධ්‍ය මායාවට අහු වෙලා. හැබැයි හොඳ ඥාන ව්‍යුහයක් තියෙනවා නම් මෙහෙම බලන්නකෝ. හිරු බැලුවත් සල්ලි තමයි. ඔහොම කියනවා. හරිද? ඊට පස්සේ රන් දෙපැය. ඔය මේ අපේ සිරස ටීවී එකේ තිබ්බ නේද? වසූදද මතක නැහැ. ස්වප්නා කවුද රූහි හිටියේ මොකේද? ඉෂි අම්ම හිටියේ අන්න ඒ කතාව. ආදරේ මං ආදරේ. ඔය මාත් එක්ක හව ප්ලෑන් එකක් නේ පුතේ. පිටරට කතා ගෙනාවා, මෙහෙ ගැව්වා, මෙහෙ ඩිරෙක්ටර්ලාටක් ෂොට් එක දුන්නා, හැමෝටම ෂොට් එක දීලා ග්‍රාහක ප්‍රජාව ඇති තරම් ග්‍රහණය කරගත්තා. ඇති තරම් අල්ලගත්තා. අපේ මොලේ තියෙන්නේ අපේ ඥාන විවේකයේ තියෙන්නේ ගොන් කන්නම් මැටි මොලයක් නම් තියෙන්නේ. අපි අනිවාර්යෙන් ඒවට අහු වෙනවා. මාධ්‍ය සාක්ෂරතාවයේ ඇත්තටම නැහැ. දැන් ඔයා හිතන්න ඕනේ ඔයාගේ ඔළුවේ මොකද්ද තියෙන්නේ කියලා. අම්මව මගේ මොලේ තියෙන මැටිද? මෙච්චර කල් පාඩම් කරේ මට තේරෙන්නෙත් නෑ අප්පා තව මාස දෙකයි තියෙන්නේ. හරියට පුතේ තියෙන්නේ දින 80යි. ඔයා හොඳට මතක තියාගන්න. පුතේ ඊළඟ කාරණා මොකද්ද? කුසලතා. මාධ්‍ය සාක්ෂරතාවයේ තෙවදෑරුම් සිද්ධාන්තයට තියෙන අනිත් මාතෘකාව මොකද්ද? කුසලතා. කුසලතා කියලා කියන්නේ මොකද්ද? කුසලතා කියලා කියන්නේ පුතේ මාධ්‍ය සමත්කම්. ඒ කියන්නේ මොකද්ද? මම පුතාට මෙන්න මෙහෙම උදාහරණයක් දෙනවා. ඔන්න පුතේ මේ හිතන්නකෝ ඔන්න මේකේ කවුද? අශේන් ඉන්නවා. හරිද? හරි. අශේන් ඉන්නවා. අශේන්ට ඕනේ මේ දැන් ඉතින් ඇත්තටම කාලා හරියට කෑමකුත් නැහැ. හරියට බීමකුත් නැහැ. වැඩ එපා වෙනවනේ. පුතේ ඔයා හිතනවා පුතේ උඹලා හිතනවා මේ විභාගේ ඉවරනාට පස්සේ තමයි හොඳම කාලේ. හැබැයි හොඳම කාලේ ඒකද? නෑ. හොඳම කාලේ ඒක නෙවෙයි. පුතේ විභාගේ ලියලා ඉවරනාට පස්සේ එන ඒ කාලේ පුතේ හරිම කාලකන්ණි කාලයක්. නිකන් අර කෑවට කැවෙන්නෙත් නෑ. ඔන්න හිතනවා ඔන්න කොල්ලෙක් ඉනවා. ඒ කොල්ල හිතනවා මේ අනිවාර්යෙන් මේකෙන් පස්සේ මම යනවා මගේ මාංශ පේශී හදාගන්න කොහොම හරි ජිම් එකට යන්න ලෑස්ති වෙනවා. පුතේ එක දිගට මාස 3ක් විතර ගිහිල්ලා ප්‍රතිඵල එනවා. අම්මලා සිරි කොල්ල උඩින්ම පාස්. එතකොට හිතෙනවා මොකද්ද? ආයෙ පාඩම් කරන්න ආයෙ ඊට පස්සේ ඔන්න හරි ඒ ලෙවල් වලින් පස්සේ විභාගයක් නැහැ. ඊට පස්සේ ගුරු කියනවා මේ විභාග නැහැ. ඊට පස්සේ කැම්පස් වල මේ නිකන් හිටියක් ඩිග්‍රිය දෙනවා. හැබැයි පුතේ මං ඒ බොරු කතාව කියන්නේ නැහැ. කැම්පස් වල නිකන් හිටියට ඩිග්‍රිය දෙන්නේ නැහැ. ඒක ඕන දැම්ම කිව්වා. නැත්තම් ගුරු කියනවා කැම්පස් එකේ ඒ කට්ටේ කඩා ගන්නකන් තමයි අමාරු. ඒ කට්ටේ කැඩුණට පස්සේ තමයි පුතේ හොඳටම අමාරු. ඒක නිසා ඒකත් ඔළුවේ තියාගන්න. කුසලතා මාධ්‍ය සමත්කම්. එතකොට මොකද්ද මේකෙන් කියන්නේ? ඔන්න ටීවී එකේ දෙයක් ගියා. ඔන්න ඒක අපි ඔළුවට ගත්තා. ඒ ඔළුවට ගන්නේ අපේ ඔළුවේ තියෙන ඥාන ව්‍යුහය මත. මාධ්‍ය සමත්කම්. මාධ්‍ය සමත්කම් කියන්නේ මොකද්ද? ඒ දේවල් ගන්න නම් අපේ තුල තියෙන්න ඕනේ මොන වගේ දේවල්ද? මාධ්‍ය පරිහරණය කිරීම, මාධ්‍ය විශ්ලේෂණය කිරීම, මාධ්‍ය ඇගයීම, මාධ්‍ය නිර්මාණය කිරීම, මාධ්‍ය තුල ක්‍රියාශීලීව කටයුතු කිරීම, මාධ්‍ය සංදේශ කාණ්ඩවලට බෙදා ගැනීම, නව ප්‍රශ්න ගොඩනගා ගැනීම, අනවශ්‍ය දේ බැහැර කරමින් නිගමනවලට එළඹීම,
සාරාංශ කර ගැනීම. දැන් මෙහෙම හිතනවා. පුතේ මොකද්ද මේ පට්ටි ගෙදර ඉන්න කතාවක් යනවානේ. පට්ටි ගෙදර කතාවේ ඔය අන්තර්ගතය ගැන මෙහෙම හිතනවා මෙහෙම මේ විදිහයි. ඔයා නිර්වචනය කරනවා මේ විදිහ දෙයක් කියලා. හරිද? ඔයා සාරාංශ කරනවා මේ වගේ දෙයක් කියලා. එතකොට ඔයාගේ තියෙන කුසලතා තමයි මේකද කියන්නේ. එතකොට මාධ්‍ය සාක්ෂරතාවයේ තෙවදෑරුම් සිද්ධාන්ත කියලා කියන්නේ මාධ්‍ය සාක්ෂරතාවයේ යුතු පුද්ගලයෙක් වෙන්න ඔයා තුල ගොඩනගා ගන්න ඕන කරුණු තුනක්. ඒ කරුණු තුන ඇතුලේ විවිධාකාර වූ පැතිකඩයන්ට බෙදෙනවා පුතේ. ඒවත් උදාහරණ නැතුව මතක තියාගන්න ඔයා අමතක කරන්න එපා. මීට අමතරව මේකට අමතරව මම ඔයාලට කියවනේ තවත් කරුණු දෙනවා කියලා නෝට් ඩවුන් කරගන්න. පුතේ ඊළඟ කාරණාව මාධ්‍ය සාක්ෂරතාවයේ අංශ දෙකයි. අංශ දෙකයි? මොකද්ද මේ අංශ දෙක? මාධ්‍ය සාක්ෂරතාවයේ වැඩි මාන සංඛ්‍යාවකින් යුතු සංකල්පයක්. මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ මාධ්‍යයන්ගෙන් තොරතුරු ලබා ගන්න ඒ වැඩි මාන සංඛ්‍යාවකින් යුතු සංකල්පයක් කියලා කියනවා. ඊළඟ එක තමයි මාධ්‍ය සාක්ෂරතාවය අඛණ්ඩතාවයකින් යුතු දෙයක්. මාධ්‍ය සාක්ෂරතාවය අඛණ්ඩතාවයකින් යුතු දෙයක්. මේ මාධ්‍ය සාක්ෂරතාවය මාන සංඛ්‍යාව වැඩි කියලා කිව්වනේ. මේ මාන සංඛ්‍යාව මම මෙහෙම කියන්නම්. සංජානන මානය, චිත්ත වේගී නැතහොත් හැඟීම් මානය, සෞන්දර්යාත්මක මානය, සදාචාරාත්මක මානය. මේ මාන හතරින් තමයි පුතේ මේක හැදිලා තියෙන්නේ. සංජානන මානය කියලා කියන්නේ මොකද්ද? සංජානන මානය කියලා කියන්නේ පුතේ යම්කිසි දෙයක් පිළිබඳව දිනවකවානු නම්ගම් නිර්වචන මේ හැම දෙයක්ම ඔළුවේ තියෙනවා නම් ඒ හැම දෙයක්ම අපේ මනසේ තැම්පත් වෙලා තියෙනවා නම් මේකට මොකද්ද කියන්නේ? සංජානන මානය. ඔයාට මම මෙහෙම උදාහරණයක් දෙන්නම්. ඔයාට මතක නම් පුතේ ඔයාට මතක නම් ප්‍රසිද්ධ කතාවක් මතක් කරමු. ස්වප්න කතාව අවසන් වුණ විදිහ. ස්වප්න කතාවේ සුරාජ් සප්නා මේ ඔය හැම කෙනාගෙනම ඔය අර හැමදේම කොටන නෑන කෙනෙක් හිටියනේ. ඒ නෑනගෙනම ඒ හැමදේම මතක නම් මොකද්ද? නම් ගම් මේ ඔක්කොම ගම් අර මේ ප්‍රාන්තේ තිබ්බේ ඉන්දියාවේ. ඩිරෙක්ටර්ටත් දැන් අමතක වෙගෙන ගිහින් හැබැයි ඔබට මතක නම් පුතේ. සංජානන මානෙ හොඳටම තියෙනවා. ඒ කියන්නේ හැම දෙයක් පිළිබඳව හොඳ මතකයක් තියෙනවා. හැබැයි පුතේ මතකේ තියෙන්න ඕනේ මේ වයසේදී හොඳ මතකයක් තියෙන්න ඕනේ. ඒ හොඳ මතකේ තියෙන්නේ විඥානික ස්වකේන්ද්‍රය උඩට ගන්න ඕනේ. අවිඥානික ස්වකේන්ද්‍රය නෙවෙයි විඥානික ස්වකේන්ද්‍රය උඩට ගන්න ඕනේ. හරි. ඊළඟ කතාව. චිත්ත වේගී නැතහොත් හැඟීම් මානෙ. ටීවී එකේ පුතේ ඔන්න කතාවක් කියනවා. හරිද? දැන් අර ආලේ කතාව බලන්නකෝ. අර ආලේ කතාවේ අර මේ කෙල්ල වෙන කොල්ලෙක් කසාද බඳිනවනේ. හරිද? පුතේ මේ හැම උදාහරණයක්ම මම ඔයාට කියන්නේ මේක මතක තියාගන්න. නැත්තම් මේ වෙන වල්පල් කතා කරනවා නෙවෙයි. කියන දේ උදාහරණ ඔලුවට ගන්නේ මේ මම උදාහරණයක් කියනවනේ මොකක් හරි වල් කතාවක් හරි පල් කතාවක් හරි කියනවනේ. ඒ කතාව ඔලුවට ගන්න ඕනේ මේ උදාහරණෙත් එක්ක. මොකද්ද මං කිව්වේ? චිත්ත වේගී නැතවත් හැඟීම් මානය. අර ආලේ කතාවේ කෙල්ල දැන් වෙන කොල්ලෙක්ට කසාද බඳිනවනේ. හරිද? කෙල්ල දැන් වෙන කොල්ලෙක්ට කසාද බඳිනවා. එතකොට අර කලින් කොල්ල මොකද කියන්නේ? කලින් කොල්ල අපි දැන් එන්න කලින් අයියෝ අර ආවනම් එන්න ඕනෙම තැනදී ආවනම් අපරාධේ දැන් මොකද්ද මේ වෙන්නේ? මූ මේ කිව කසාද බඳීද? ෂි අපරාධේ එහෙම කියලා හිතනවනේ පුතේ. නේද? අනිවාර්යෙන් හිතනවා. ඒක හිතනවා. අර දැන් තාත්තට පිස්සු හැදිලා වගේ පිස්සු වෙනද වගේ තමයි හැසිරෙන්නේ. දැන් හිතනවා දැන් අපිට කඳුළු වෙනවා. එතකොට මොකද්ද මේක කියන්නේ? නැත්නම් අර කෙල්ල මේ අර විදිහට කසාද මදිද්දි අර බාප්පට ගහන්න තරම් මන්නයක් කරන් කොටන්න තරම් අර ශක්තියක් එනවා. දෙයක් දැක්කට පස්සේ මාධ්‍යමකින් ඉදිරිපත් කරන සංදේශයක් දැක්කට පස්සේ ඒක වෛරයක් හෝ වේවා කෝපයක් සතුටක් කනගාටුවක් කනස්සල්ලක් මේ මොන හරි දෙයක් වේවා අපිට හිතෙනවා නම් අපිට හැඟීම් දැනීම් දැනෙනවා නම් මාධ්‍ය සාක්ෂරතාවයේ ඇතුලේ තියෙන චිත්ත වේගී නැදහොත් හැඟීම් මානය තමයි ඒකෙන් උඩට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මොකද්ද? సౌందర్యාත්මක මානය. ඒක පුතේ බොරු කියන්න ඕනේ මේ අලුත් පරම්පරාවේ නැතිම දෙයක්. දෙයක් හිතලා ලියා ගන්න, දෙයක් කියන්න නිර්මාණශීලීත්වය දැන් මේ පරම්පරාවේ ඕනේ තියෙන්න තාක්ෂණය අතින් සුපර්. ඒක ඕකේ. ඒක පිළිගන්නවා. එක්සලන්ට් මරුව. හැබැයි පුතේ අර නිර්මාණශීලීත්වයේ බිහි වෙච්ච කවියන්, කිවිදියන් දැන් බිහි වෙනවද? නැහැ.
Facebook එකට ගියත් කවියක් තියෙනවා අම්මල සිරිමාරු කොපි කරා පේස්ට් කරා. එහෙම නෙවෙයි. සෞන්දර්යාත්මක මාන්නය කියලා කියන්නේ ගීතයක් රස විඳිද්දී ඒක දැනෙනවා නම් දැන් පාරට කිට්ටුව දෙල්ගහ මුදුනේ ගීත නිර්මාණය වෙලා තියෙන්නේ මොකෙන්ද? ජන කවියකින්. ඒක නිර්මාණය වෙලා තියෙන්නේ ජන කවියකින් පුතේ. ඒක ඔලුවට ගන්න අපි දන්නේ නැහැ. ඒක ඔලුවට ගන්න අපි දන්නේ නැහැ. ඊළඟ කතාව. දැන් ඔය මම මේ උදාහරණ කියන්නේ මොකටද? සෞන්දර්යාත්මක මානයට. ඊට පස්සේ විවිධාකාර ගීත නිර්මාණය වෙලා තියෙනවනේ. හන්තානෙට පායන සඳ ලස්සනයිද බලන්න. මොකක්ද මේ සින්දුව? ඒ සින්දුව පුතේ තනිකර කියවෙන ඇතුලේ කතාවක්. කැම්පස් යන්න කලින් ආදරෙන් පන්ති කිටපු කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ කතාවක්. හන්තානෙට පායන සඳ ලස්සනයිද කියන්න. මම නොදකින ඒ පුරසඳ ඔබට හැකිය දකින්න. ඒකද මොකද්ද කියන්නේ? කොල්ලයි කෙල්ලයි එලෙවල් කාලේ ලව් කරනවා. කෙල්ල කැම්පස් යනවා. යන්නේ පේරාදෙනියේ. හන්තානේ කන්දලා කියනවනේ පුතේ. හන්තාන්ට පායන සඳ. හරි. කෙල්ල ඒ හඳ දකින්න පුළුවන්. හන්තානට පායන සඳ ඔබට හැකිය දකින්න. කෙල්ල කැම්පස් කියපු නිසා පුළුවන්. නුඹ නොදකින ඒ පුර සඳ මොකද්ද? මට පැටලුණා ඒක. කොහොම හරි කොල්ලට දකින්න වෙන්නේ නැහැ. මම නොදකින ඒ පුර සඳ උඹට හැකිය දකින්න. ඒ ලව් එකක් නතර වෙනවා. ඒ ලව් එක නතර වෙන්නේ එක්තරා සිද්ධියක්. මේක සත්‍ය සිදුවීමක් පුතේ. මේ වගේ සත්‍ය කතා ඒ කතා පුතේ දැන් දන්නවද? නෑනේ. ඇත්තටම දන්නේ නෑ. කිව්වොත් ඇයින දන්නේ නෑ. හොයන්නේ නෑ. ඔහේ ගීතයක් අහනවා කලින් කොල්ල චොර වුණා අරකයි මේකයි. කිසිම වින්දන ඒවත් අහන්න ඕනේ මේ ජෙනරේෂන් එකේ නැත්තම් මිනාගි වෙනවනේ. නෑ ඒව අහන්න ඕනේ. හැබැයි අතීතයේ රස වින්දනය කියන දේ තියෙන්න ඕනේ. මම මේ කිව්වේ මාධ්‍ය සාක්ෂරතාවය තුලේ සෞන්දර්යාත්මක මානයක් තියෙන්න ඕනේ කියලා. පුතේ මේ කියන්නේ අමතර කරුණු. ඔයා මේක නෝට් ඩවුන් කරගන්න. පුතේ මාධ්‍ය සාක්ෂරතාවයේ අංශ අතර ඊළඟ මානය සදාචාරාත්මක මානය. මෙන්න මේ සදාචාරාත්මක මානය කියලා කියන්නේ මොකද්ද? සදාචාරාත්මක මානය කියලා කියන්නේ පුතේ නොවිකුත් වටිනාකම් පිළිබඳව මොකද කරන්නේ? නොයෙකුත් වටිනාකම් පිළිබඳව අපිට ලබලා දෙන්න දේ තමයි කියන්නේ. වටිනාකම් කියලා කියන්නේ පුතේ එක එක අවස්ථාවලදී මාධ්‍ය සංදේශය යනවනේ පුතේ. හරිද? මාධ්‍ය සංදේශ යනවා. ඒ මාධ්‍ය සංදේශ අපිට හිතා ගන්න බැරි ඒවා වෙන්න පුළුවන්. අපිට අවබෝධයක් නැති ඒවා වෙන්න පුළුවන්. හැබැයි පුතේ අපිට ඒකට රේට් එකක් දෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ වටිනාකමක් ඇගීමක් කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක හැම වෙනවා. වටිනාකමක් ඇගීමක් කරන්න පුළුවන්. මාධ්‍ය සාක්ෂරතාවය ඇතුලේ තියෙන සදාචාරාත්මක මානයෙන් කියන්නේ මාධ්‍ය මගින් නිකුත් වන සංදේශවල වටිනාකම තක්සේරු කිරීම අපිට හඳුනා ගන්න පුළුවන් කියලා. පුතේ මාධ්‍ය සාක්ෂරතාවය මේ අඛණ්ඩතා ලක්ෂණ පිළිබිඹු කරන්නක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒක තවත් කරුණක්. ඒ කියන්නේ මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ ඔයා තුල තියෙන්න ඕනේ කාරණාවක්. හරි. ඔන්න ඔය විදිහට මාධ්‍ය සාක්ෂරතාවයේ තෙවදෑරුම් සිද්ධාන්ත ගැන මම ඔයත් එක්ක කතා කරා. උදාහරණයක් අරගෙන හොඳින් මතක තියාගන්න. පුතේ මාධ්‍ය සාක්ෂරතාවයේ සිද්ධාන්ත කීයද? මට ඇහෙන්නේ නැහැ. හරි කියපන් උනට හිතින් හරි. මාධ්‍ය සාක්ෂරතාවයේ සිද්ධාන්ත 3යි. ඒ 3 මොකද්ද? ස්වකේන්ද්‍රීය සපතය. ඒ පළවෙනි එක. ස්වකේන්ද්‍රීය සපතය කියන්නේ පුද්ගලයෙක් තුළ තියෙන ශක්තිය හා සැලසුම අරමුණ. ඥාන ව්‍යුහය. පුද්ගලයාගේ මනසින් තැන්පත් වී ඇති සැකසුණු තොරතුරු කට්ටලය. ඊළඟ එක මොකද්ද? කුසලතා. මාධ්‍ය සමත්කම්. හරිනේ? හරි. ඒ මාතෘකාවත් හරි. පුතේ ඊළඟ මාතෘකාව තමයි ඊළඟ මාතෘකාව මොකද්ද? මාධ්‍ය සාක්ෂරතාවයේ ප්‍රයෝජන. අපි කතා කරමු ඊළඟට මාධ්‍ය සාක්ෂරතාව. මාධ්‍ය සාක්ෂරතාවයේ ප්‍රයෝජන මොනවාද? මාධ්‍ය සාක්ෂරතාවයේ ඒ කියන්නේ මාධ්‍ය සාක්ෂරතාවයේ ප්‍රයෝජන මෙහෙමයි පුතේ. මේ ප්‍රයෝජන තුනත් ඉදිරිපත් කරලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි. W ජේම්ස් පෝටර් 2011 අවුරුද්දේ මේ ජේම්ස් පෝටර් කියනවා මේ මාධ්‍ය සාක්ෂරතාවයේ ප්‍රයෝජන තුනක් මෙන්න මේ විදිහට හඳුනා ගන්න පුළුවන්ලු. විවිධ මාධ්‍ය සංදේශ ලබා ගැනීමට තියෙන කැමැත්ත වැඩි වෙනවා. එතකොට මොකද්ද?
ඔන්න හොඳට මතක තියාගන්න. ඔයාට විභාගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මාධ්‍ය සාක්ෂරතාවේ ප්‍රයෝජනයන්න ඒ පිළිබඳව ඔබේ නිර්වචනයන් ඉදිරිපත් කරන්න. පුතේ ඔබේ නිර්වචනයන් ඉදිරිපත් කරන්න කිව්වට පස්සේ පුතේ මේ නිර්වචන ගැන නෙවෙයි අහන්නේ. ඔබේ නිර්වචනයන් ප්‍රයෝජන ගැන මේ අහන්නේ. ප්‍රයෝජනයන් පිළිබඳව ඔයා ලියන්න විස්තර කරලා. හරි. ප්‍රශ්නය ආව මෙහෙම. මාධ්‍ය සාක්ෂරතාවයේ ප්‍රයෝජන. ඔයා මොකද කරන්නේ ඉස්සෙල්ලම? මාධ්‍ය සාක්ෂරතාවය ගැන හැදින්නුවා. මෙන්න මේකයි මෙන්න මේකයි කිව්වා. ඊට පස්සේ ඔයා ලස්සනට ලිව්වා මාධ්‍ය සාක්ෂරතාවයේ මොකද්ද? ප්‍රයෝජන. ඉහළ සඳහන් කළ ආකාරයට මාධ්‍ය සාක්ෂරතාවයේ එක් ප්‍රධාන ප්‍රයෝජනයක් ලෙස විවිධ මාධ්‍ය සංදේශ ලබා ගැනීමේ කැමැත්ත වැඩිවීම හැඳින්විය හැකිය. මෙලෙස අර්ථ දක්වන්නේ නැත්නම් මෙලෙස විස්තර කරන්නේ විවිධ මාධ්‍යයන්ගෙන් ලැබෙන විවිධ සංදේශ. ඔන්න පුතේ ඔයා මාතෘකාවට එන්ට වුණා. හරිද? හරි. මේකි පුතේ විවිධ මාධ්‍ය සංදේශ ලබා ගැනීමේ කැමැත්ත වැඩිවීමට උදාහරණ පුතේ විවිධ මාධ්‍ය සංදේශ ලබා ගැනීමේ කැමැත්ත වැඩිවීමට පළවෙනි උදාහරණය මම මේ විදිහට දෙන්නම්. අන්තර්ජාලයෙන් ලබාගත හැකි තොරතුරු වල සීමාවක් නොමැති වීම. අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන් තොරතුරු වල සීමාවක් නොමැති වීම හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද? අන්තර්ජාලයෙන් ලැබෙන තොරතුරු වල සීමාවක් නැහැ. ඊළඟ කාරණාව තමයි රූපවාහිනී මාධ්‍ය මගින් නිතස් මේ පුළුල් ප්‍රදේශයක පැතුරුණු තොරතුරු රසක් දෙන අතර කේබල් නාලිකා පමණක් 500කට අධික ප්‍රමාණයක් තියෙනවා. පුතේ මම දැන් මේ ප්‍රයෝජනයක් කියලා කියන්නේ මම අන්තර්ජාලයෙන් විතරද තොරතුරු ගන්නෙ නෑ. මං හැම රෙද්දකින්ම තොරතුරු ගන්නවනේ. ඔයත් එහෙමයි. රූපවාහිනියෙන් තොරතුරු ගන්නවද? ගන්නවා. ගුවන්විදුලියෙන් දැන් ගුවන්විදුලියෙන් නම් හරි අඩුයි තොරතුරු ගන්නවා. ඇත්තම කතාව ගුවන්විදුලියේ අහන ප්‍රමාණය ඇත්තටම අඩුයි. ගුවන්විදුලියෙන් තොරතුරු ගන්නවා. පුවත්පත තරුණ පුතාලා පුවත්පත් කියවනවද? පුතා ඔයා පුවත්පත කියවනවද? නෑ ඔයා කියවන්නේ නෑ. කොහොම හරි එකකින් තොරතුරු ගන්නවනේ. අර මේ චමුදුත කියවන්නේ, ගිරේ කඩාගෙන කෑ ගහන්නේ. ඈ? ඒ මිනිස්සේ විතරේ පත්‍ර කියවන්නේ බලගෙනකොට. අපි පත්‍ර කියවන්නෙම නෑ. හරිද? ওই විදිහට තමයි විවිධ මාධ්‍යයන් මගින් සංදේශ ලබා ගැනීමට තියෙන කැමැත්ත වැඩිවීම. අපේ තාත්තලා වැඩිපුරම බලන්න කැමති මොකද්ද? පත්තරේ විස්තරේ. ඊට පස්සේ තව ප්‍රවෘත්ති. අපේ තාත්තලා මොන කතාව තිබ්බත් හා ප්‍රවෘත්ති දාන්න. එහෙම කියනවනේ. එතකොට විවිධ මාධ්‍ය සංදේශ ලබා ගැනීමට තියෙන කැමැත්ත හැම අයගේම වැඩි වෙනවා. මානසික චර්යා පද්ධති පාලනය කර ගැනීමේ හැකියාව. පුතේ මේක තමයි ඔයාට ලස්සනටම ලියන්න පුළුවන් මාතෘකාව. මොකද්ද? පුද්ගලයා සතු ශක්තිය වන්නේ පුද්ගල මනසයි. ඒක ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. ලස්සන ලියන්න පුළුවන් ඊට පේපරේදී. පුද්ගලයා සතු ශක්තිය වන්නේ පුද්ගල මනසයි. අන් සෑම ආකාරයක්ම මෙන්න මාධ්‍ය භාවිතයද සිත මූලික කරගනි. ඔයාට මේ ලියන විදිහ මම කියන්නේ. හරිද? හරි. මේ විදිහට මානසික චර්යා පද්ධති පාලනය කරගන්නේ කොහොමද මේ මාධ්‍ය සාක්ෂරතාවේ? පුතේ විවිධ ත්‍යාග හා දීවනා දෙනවා. හිරු බැලුවොත් සල්ලි තමයි. ඔයා ඉන්නේ බස් හෝල් එකේද? ගෙදරද? අතනද මෙතනද? අපි විලාගෙන් ඇහුවොත් ඔයා අහන්නේ මුල රේඩියෝ channel එකද? හිරු නම් සල්ලි තමයි. පුතේ ඒක සල්ලි දීලා මොකද්ද කරන්නේ? මාධ්‍ය මගින් මායාවට අහු කරගන්න ඔයාලා හැමෝමව. මොකද්ද කරන්නේ? කොහොම හරි අර කතා ටික අහන්නේ මොකද්ද හිරු FM එකේ තියෙන වැඩසටහන් ටික මොකද්ද කරන්නේ? එක දවසකට හරි අහලා පුතේ හරි හිරු FM එක දාපන් හදිස්සියේ මේ කොහෙට හරි කුරුණෑගලට දඹුල්ලට තිස්සට කොහෙට හරි ආවොත් බං මේ හිරු කියලා කියන්න පුළුවන්නේ. කියනව නේද? දැන් හිරු නම් සල්ලි දෙන වැඩසටහන නෑ. මේ හැබැයි ඉස්සර ඒක තිබුණානේ. දැන් නෑ. දැන් අඩුයි. දැන් හිරු නම් සල්ලි තමයි යන්නේ. හිරු ටීවී එක ගෙවල් වලට යන්නේ. හරිද? ඒක නම් අනිවාර්යෙන් ටීවී එකේ බලලා තියෙන්න ඕනේ. නැත්තම් බෑනේ. එතකොට අපි මොකද කරන්නේ? සමනල පාලම. ඔන්න අහනකොට කියනවා මේ අරා පැස්දරා සමනල පාලම ඔන්න ඔහොම කියනවනේ. හරිද? ඒ මොකද කරන්නේ? මාධ්‍ය විසින් මායාවකට ඔයාව නතු කරගන්නවා පුතේ. විවිධ මාධ්‍ය සංදේශ ලබා ගත්තා. අපේ මානසික චර්යාවන්. ඒ කියන්නේ අපේ මනස නිතරම මාධ්‍ය බලන්නේ මොකක් කරගන්නද? නතු කරගන්න හදන්නේ. හැබැයි මාධ්‍ය සාක්ෂරතාවය තියෙන කෙනෙක් නම් ඊට නතු වෙනවද? නෑ. අපේ ගොන් හරක්ගේ එකෙක් ගියවත් ඒව නෑ පුතේ. ඒක නිසා අහන ඔයගෙත් නෑ. වෙලාවකට මේ කියන මගෙත් නෑ. මොකද අපි විතරම ගොන්නු වෙනවා. අනිවාර්යෙන් පොල්පලේ කනවා. විවිධ තරඟ සංවිධානය කිරීම. පුතේ ගැහුවා නේද ගම් මැද්දේ අවුරුදු කියලා ඇති වෙන්න. ඈ මොනවාද ප්‍රමෝට් උනේ?
මොනවාද ප්‍රමෝට් උනේ? channel නේ ප්‍රමෝට් උනේ. හැම ගමකම ගැහුවා අවුරුදු උත්සව. දෙරණෙන් හෝ වේවා, හිරුවකින් වේවා, ෂා FM, බඩුමල්ල, ඔය ශ්‍රී FM එකෙන් හැම ගමක් ගානේ ගිහිල්ලා net FM එකෙන්, YFM එකෙන් හැම ගමක් ගානෙම ගිහිල්ලා මොකද්ද කරේ? තමන්ගේ channel එක ප්‍රමෝට් කරා. දැන් ඔන්න ශ්‍රී FM. ඔය ඉස්තර ගම් වලට ඇවිල්ලා ශ්‍රී කියාගෙන ඉන්න දෙනවා. හරිද? ඊට පස්සේ එයාට මියුසිකල් එකක් ගහනවා, කොල්ලෝ ගැලු ටික ගහ ගන්නවා. ඔහොම තියෙනවනේ ඉතින්. ඊට පස්සේ ශ්‍රී කියලා තරඟ පවත්වනවා, තෑගි දෙනවා. මේ ඔය බඩු මල්ලෙත් ගහන්නේ ශ්‍රී FM බඩු මල්ල. ඒ වගේ. එතකොට මොකක්ද එකෙන් වෙන්නේ? ප්‍රමෝට් කරන එක වෙන්නේ. ඊළඟ කාරණාව තමයි ඒකට තියෙන මම ඔයාලට දෙන්නේ හොඳම නාලිකාව තමන් බව ප්‍රකාශ කිරීම. පුතේ බලන්නකෝ රයිගම් හරි පීපල්ස් හරි මොනාහරි සම්මාන බලනකොට පුතේ හැම එකකෙම බලනකොට මේ channel වල තියෙනවනේ පුතේ හොඳම නාලිකාව හොඳම ප්‍රවෘත්ති විකාශය හොඳම විවිධ මොනවාද හොඳම මේ රියලිටි ෂෝ එක හිරු ටීවී කියන අරගෙ කියනවා ඩ්‍රීම් ස්ටාර් කියලා අරගෙ කියනවා වොයිස් ටීම් කියලා එතකොට මොකටද බන් දීලා තියෙන්නේ හිතා ගන්න බෑ තමන්ගේ මාධ්‍ය ප්‍රමෝට් කරන්න කියනවා මොකද කියන්නේ මානසික චර්යාව අපේ හදනවා අම්මට සිරි මේක හොඳ නිසා මේක බලන්න ඕනේ ඒක අනිවාර්යෙන්ම ඔළුව හදනවා මාධ්‍ය සංදේශ විචක්ෂණශීලීව කහ ගැනීමේ පරිචය වැඩිවීම ඒ කියන්නේ මාධ්‍ය සංදේශ මොනයම් මාධ්‍යකින් මොකක් හරි මාධ්‍යකින් මොකද කරන්නේ මොකක් හරි මාධ්‍යකින් අපිට දෙන සංදේශ අපිට දෙනවනේ සංදේශ අපිට දෙන සංදේශ උකහා ගැනීමට තියෙන මොකද්ද පරිචය ලබා ගන්නවා ඒ කියන්නේ මාධ්‍ය පාලනය කරගන්න පුළුවන් අපිට දැන් මෙහෙමයි අපි Facebook එක පාවිච්චි කරනවානේ මොරාට හරි පාවිච්චි කරනවානේ ඉතින් දැන් ඔය මේ විභාගේ ලං වෙනකොට හිතෙනවා ළමයින්ට ඔය ඉතින් අපිත් ඔය වයස පහු කරානේ මේ YouTube යන්න බෑ TikTok යන්න බෑ අපි නම් ඔය මේ කාලේ වගේ පාවිච්චි කරේ නෑ ඇත්තටම පාවිච්චි කරේ නෑ YouTube යන්න ඕනේ නෑ TikTok යන්න ඕනේ නෑ WhatsApp එකේ ස්ටේටස් බලන්න ඕනේ නෑ ඒව ඕනේ නෑ කියලා හැබැයි යටහිත කියනවා පොඩ්ඩක් බලලා වරෙන් කියනවා එහෙම කියනවනේ අනිවාර්යෙන් කියනවා දැන් මම පාඩම් කර ඉන්නකොට ෆෝන් එක චුට්ටක් ඇහැ යනවා. හරි මේ කොටස පාඩම් කරා ෆෝන් එක ගත්තා. බලනකොට කොටසට වැඩිය ගිහිලා තියෙනවා ෆෝන් එකට. හරිද? පුතේ මාධ්‍ය කියන්නේ තනිකර මායාවක්. අනිවාර්යයෙන්ම ග්‍රාහකයන් අල්ල ගන්න එක අල්ල ගන්නවාමයි. පුතේ මාධ්‍ය සංදේශ වඩාත් විචක්ෂණශීලීව. ඔයා හිතන්න පුතේ Facebook එකේ මේ පෝස්ට් එකක් එනවා මෙන්න මේ විදිහට. ඔන්න පුතේ දැන් ගෙදර නංගිල මල්ලා ඉන්නව නම් බය වෙන කාලේ පුතේ මේක. මොකද්ද බය වෙන කාලේ? පුතේ ඔන්න ඔයාට ඉන්නවා මේ පාර ඔලෙල් කරපු නංගි කෙනෙක්. මෙන්න මෙහෙම යනවා බ්‍රේකින් නිවුස් එකක්. බ්‍රේකින් නිවුස් එකක් නෙමෙයි යන්නේ අර මේ පෝස්ට් එකක් හදලා ඒ විදිහට දැන් AI නම් හොඳටම යූස් කරනවානේ. ඒ රෙදි මූණ විතරේ වුණේ අර ටික රෙදි නැතුව හරි හදනවා. ඒ තරම් AI තාක්ෂණය දියුණුයි. පුතේ මෙන්න මෙහෙම පෝස්ට් එකක් යනවා ඔන වොයිස් එකකුත් දාලා මේ අර චම්දිතාගේ අර ඔන කට කියවනවා එහෙම කියවනවා හැබැයි වොයිස් එක යන්නේ මේ විදිහට මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් අපොස සාමාන්‍ය පෙළ විභාගයට මෙවර 26 2026 අපොස උසස් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය දරුවන්ගේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රී 12න් පසු නිකුත් වේ අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරනවා ඔන්න ඔය වගේ එකක් ගෙපු ගමන් ඔලුවට ගහන නංගිට කියනවා අන්න ඔය ප්‍රතිඵල එනවද? අද ප්‍රතිඵල එනවා කියනවා. මොකද්ද කියන්නේ? අද ප්‍රතිඵල එනවා කියනවා. එතකොට මොකද්ද වෙන්නේ? හරි ඔන්න ඉතින් අම්මා පිස්සු වරුණා. හරි අද මේකට නෙලන්න පුළුවන්. මගේ විභාගය අමතකයි. අද මේකට නෙලන්න පුළුවන්. පුතේ හැබැයි ටීවී එක යනවා. ටීවී එකේ කිසිම හෝඩුවාවක් නැහැ. කැසට් එකක් ගහනවා. මේ මාසේ අන්තිම සතියේ ප්‍රතිඵල නිකුත් කරනවා. අර මොකද්ද පුතේ අතන කරේ? views වැඩි කරගන්න. දැන් දන්නා 2009 සෙට් එක නේද ලිව්වේ 2009 සෙට් එක උපරිම රත් වෙලා ඉන්නේ කියලා දන්නවා එතකොට මොකද කරන්නේ ඒගොල්ලෝගේ ක්‍රවුඩ් එක ඇදලා ගන්න දෙමාපියන් හරි මොකක් හරි මාධ්‍ය සාක්ෂරතාවය නැති අය ඉන්නවනේ අපේ ඇත්තටම අම්මලා තාත්තලා තේරෙන්නේ නැහනේ පුතේ අම්මලා තාත්තලා බලන්නේ තමන් කියන්නේ වැඩ කරලා ඔළුව නිදහස් වෙන්න දෙයක් නේ මොකක් හරි වීඩියෝ එකක් හරි බලාගෙන රූපවාහිනී කතාවක් හරි බලන්න ඔළුව නිදහස් කරගන්න අම්මලට තාත්තලට ඒ කියන්නේ ඔය පිළිබඳ අවබෝධයක් නැහැ. හැබැයි උඹට අවබෝධය තියෙනවනේ. එතකොට මොකද්ද? අර පොඩි එකාගේ රත් වෙච්ච රත්විල්ලත් අපරාදේ. එහෙම එකක් තියෙනවා. එහෙම කතාවක් අනිවාර්යෙන් තියෙනවා. හරි.
ඔන්න ඕක තමයි ඔයත් එක්ක මාධ්‍ය සාක්ෂරතාවය ගැන කතා කරේ. පුතේ මේ යන්නේ ඔයාට ඕනම කාලේ. ඔයාට හැදෙන්න තියෙන ඕනම කාලේ යන්නේ. මේ පාර මහන්සි වෙන්න. මෙදා මහන්සි වෙන්න කවදාවත් එතකොට මේ මහන්සියට බොරුවක් කරන්න බෑනේ. අද නිදි මරයි, කැප වෙයි, වැඩ කරයි. අනිවාර්යෙන් හෙට දවසේ ඔයාට පාර කියනවා. මැසේජ් එකක් දාලා තියෙනවා පුතේ පන්ති ගැන අහලා, පේපර් ක්ලාස් එකක් ගැන අහලා. ඔව් හෙට ඉඳන් පේපර් ක්ලාස් තියෙනවා අපේ සෙනසුරාදා ඉරිදා. මේ සෙනසුරාදා කියන්නේ හෙට කරන්නේ මේ රචනා ප්‍රශ්න පත්‍ර පේපරයක් සාකච්ඡා කරනවා. අනුමාන කොහෙන්වත් නෙවෙයි අනුමාන පේපර සාකච්ඡා කරනවා. ඔයාට කතා කරපු ගමන් ඒ වගේම මම උත්තර ටිකක් දෙනවා. මේ විදිහට ලියන්න කියලා. සෙනසුරාදා දවසේ MCQ 1000ක් ඉවර කරන වැඩසටහනක් හදලා දෙන 26 අපේ අය වෙනුවෙන්. ඊට පස්සේ ඉද්ද දවසේදී ඔයාට පුතේ පේපරයක් දාලා මම ලියවනවා. ඒ පේපරේ වෙන කාටවත් දෙන්නේ නැහැ. මම බලනවා. බල ලකුණු එදාම දෙනවා. ඒ විදිහට තමයි දවස් 3 වැඩපිළිවෙල යන්නේ. අහලා තියෙනවා. ඒ විදිහට තමයි පුතේ වැඩපිළිවෙල යන්නේ. මගේ නම්බරයට මැසේජ් එකක් දාන්න. එතකොට මේ මම වැඩි විස්තර කියන්න. පුතේ දැන් යන්නේ මං කියවන දින 80යි තියෙන්නේ. ඔයාගේ කාලය යන්නේ, ඔයාගේ දවස යන්නේ හොඳට පාඩම් කරන්න. මං හිතනවා මද සාක්ෂරතාවය ගැන අඩුපාඩු නැතිව ඔයාට හොඳට ඔලුවට යන්නේ නැති කියලා නෝට් එකක් මේ ඇත්තටම පුතේ මේක නෝට් එකක්. කටින් කිව්ව උදාහරණයක් බව නෝට් එකක්. මම ඔයාලට කිව්ව නෝට් ඩවුන් කරගන්න කියලා. අනිවාර්යෙන් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් ඔයාලට වැදගත් වෙන මාතෘකා ගොඩකින් ලෑස්ති කරලා තියෙන්නේ. ඇත්තටම ලෑස්ති කරලා තියෙන්නේ. ගොඩාක් වැඩ කරන්න බලාගෙන ඉන්නේ. ලෑස්ති කරලා තියෙන ඔයාලට හොඳ වැඩසටහන් ගොඩක් දිගටම ඉන්න. ඔයාලට ඕන මාතෘකා. ඒ කියන්නේ ඔයාලට අමාරු මාතෘකා තියෙනවා නම් ගෲප් එකේ අය ඉන්නවනේ. ගෲප් එකට මැසේජ් එකක් තියන්න. මිස් මට මේ මාතෘකාව අමාරුයි. මේක ගැන සාකච්ඡා කරොත් හොඳයි නේද? කියලා කියන්න. අනිවාර්යෙන්ම අමතක නොකර ඔයාගේ මාතෘකාව ගැන පුතේ අමාරු දේවල් එපා අපි සාකච්ඡා කරන්න පුළුවන් දේ නෙවෙයි. පුළුවන් දේ සාකච්ඡා කරලා ඒක වැඩක් නැහැ. පුළුවන් දේ ඔයාටත් පුළුවන්නේ. අපි යන්න ඕනේ පුතේ අමාරු දේවල් පස්සේ. අමාරු දේවල් කරා අපේ ජීවිතේ ගොඩනගා ගත්තා. පුතේ හැමෝටම ජය. හොඳට පාඩම් කරන්න, හොඳට වැට්ටික් කරගන්න. උත්සන්නයි හැමෝටම.